ගෙදරට ධාන්‍ය හාල් වර්ග ගෙනාවහම ගුල්ලන්ගෙන් ඒවා පරිස්සම් කරගන්න එක හරිම අභියෝගයක් නේද? ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ හාල් ධාන්‍ය වර්ග ගුල්ලන්ගෙන් කොහොමද ප්‍රවේශම් කරගන්නේ කියලා. ඉතින් අපි බලමු මේ දවස්වල හුඟක්ම ගණන් මේ ධාන්‍ය වර්ග පාවිච්චියට ගන්නකල් කොහොමද ගුල්ලන්ගෙන් ප්‍රවේශම් කරගන්නේ කියලා. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. අංක 1 පරිප්පු වගේ දෙයක් ගෙදරට ගෙනාවහම පරිප්පු අසරන භාජනයට සුදු ලුණු ටිකක් දාලා තියන්න. මේකෙන් පරිප්පු වලට ගුල්ලන් එන එක නතර කරගන්න පුළුවන් වෙනවා. අංක 2 තවත් සාර්ථක ක්‍රමයක් තමයි ගම්මිරිසට කුඩු කරලා ධාන්‍ය වර්ග වලට එකතු කරන එක. ඔයාට මේ ක්‍රමයක් අත්හදා බලන්න පුළුවන්. අංක 3 කරපිංචා රම්පේ කියලා කියන්නේ නිතරම අපේ ගෙවල් වල තියෙන දෙයක් නේ. ඉතින් ඔයාට පුළුවන් හාල් වලට මේවා එකතු කරලා බලන්න. එතකොට ගුල්ලන් එන එක අඩු වෙනවා. අංක 4 දෙහි කොළ ටිකක් වැඩියෙන් අරගෙන සෝදලා වේලලා තෙත ඉවත් වුණාට පස්සේ හාල් වලට එකතු කරලා හුලන් වදින්නේ නැති වෙන්න අහුරලා තියන්න. දෙහි කොළ වල තියෙන පැංගිරි සුවඳට ගුල්ලන් එන එක නතර වෙනවා. අංක 5 කුරුඳු පොතු හා කුරුඳු කොළ ධාන්‍ය වර්ග වලට එකතු කිරීම අපට ගුල්ලන් නැති කරගන්න පුළුවන් තවත් සාර්ථක ක්‍රමයක්. අංක 6 ගුල්ලන් සඳහා වන තවත් සාර්ථක විසඳුමක් තමයි කොහොඹ කොළ එකතු කරන එක. අංක 7 දෙහි පොතු ලෙමන් පොතු වේලලා හාල් වලට වගේම ධාන්‍ය වර්ග වලට එකතු කරගන්න අපට පුළුවන්. මේකත් ඉතාමත් හොඳ සාර්ථක ක්‍රමයක්. අංක 8 ධාන්‍ය වර්ග වීදුරු බෝතල් වලට දාලා කරාබු නැටි කීපයක් එකතු කරලා සුළං වදින්නේ නැති වෙන්න අසුරා තැබීමත් තවත් එක සාර්ථක ක්‍රමයක්. අංක 9 ඔයාට පුළුවන් නම් ධාන්‍ය වර්ග හාල් සතියකට සැරයක් වගේ අවුවට දාලා හොඳින් වේලලා අරගන්න. එතකොට ගුල්ලන් ගහන්නෙම නැහැ. ඉතින් ඔයාලා නොදන්න යමක් අද වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා හිතනවා. මේ වගේ ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් කෙනෙකුට මේ ක්‍රම ගැන දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.